හායි ඔයාලත් තායිලන්ඩ් යන ප්ලෑන් කරන් දෙන්නේ. ඉතින් තායිලන්ඩ් යන වීසා ප්‍රොසෙස් එක හරියටම දැනගන්න ආසද? පුකෙට් ගියොත් ඉන්න හොඳ හොටෙල් එකක් කියන්නද? පුකෙට් වල බලන්න ලස්සන තැන් ගොඩක් තියෙනවා. එන්නකො එහෙනම් අපිත් එක්ක තායිලන්ඩ් යන්න. හෙලෝ ගයිස්. ඉතින් ඔන්න අද අපි දෙන්න ආව සාජ එයාපෝට් එකට තායිලන්ඩ් යන්න. අපි සාජ එයාපෝට් එකෙන් තමයි ෆ්ලයිට් එක බුක් කරලා තිබ්බේ. අපි බුක් කරේ අරබියා ෆ්ලයිට් එක. මම ඉතින් ෆ්ලයිට් ඩීටේල්ස් ඔක්කොම ස්ක්‍රීන් එකේ දැම්මා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම ඔක්කොම අපේ ට්‍රිප් එකේ ෆ්ලයිට්ස් බුක් කරේ මේක් මයි ට්‍රිප් ඇප් එකෙන්. ඉතින් මට මුලින්ම සාජා ඉඳන් පුකෙට් යන ෆ්ලයිට් එකට කොස්ට් එක උනේ ඩිරාම් 2600ක් වගේ. අපි සාජා වලට ඇවිල්ලා එයා අරබියා ෆ්ලයිට් එකෙන් මුලින්ම යන්නේ පුකෙත් වලට. පුකෙත් වල දවස් දෙකක් ඉඳලා තමයි අපි බැංකොක් වලට යන්න හිතන් ඉන්නේ. අපි ටෝටල් දවස් 5ක් තායිලන්ඩ් වල ඉන්නවා. ඔන්න අපි දැන් ඉතින් පුකෙට් එයාපෝට් එකට ලෑන්ඩ් කරන්නයි හදන්නේ. total flying hours 6:30 minutes වගේ ගියා අපිට සාජා වල ඉඳන් පුකෙට් වලට එන්න. තායිලන්ඩ් වල වීසා ගැන කතා කරොත් ඉතින් දැනට තායිලන්ඩ් ගවර්න්මන්ට් එකෙන් ශ්‍රී ලංකන්ස්ලා වගේම තව නැෂනලිටිස් 64කට මට මතක විදිහට ෆ්‍රී අරයිවල් වීසා දෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ වීසා මුකුත් ඇප්ලයි කරන්න ඕනේ නැහැ. එයාපෝට් එකට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ පාස්පෝර්ට් එක පෙන්නුවෙන් පස්සේ ඔයගොල්ලන්ට වීසා එකක් ගන්න පුළුවන් දවස් 60කට. ඉතින් මේ වීසා එක දවස් 60කට ගන්න ඔයගොල්ලන්ට පොඩි ඩොකියුමන්ට්ස් ටිකක් ඕන වෙනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ එහි ලෑන්ඩ් කරන්න පැය 72කට කලින් ඔයගොල්ලෝ TDAC එක ෆිල් කරන්න ඕනේ. ඒ කියන්නේ තායිලන්ඩ් ඩිජිටල් අරයිවල් කාඩ් එක. ඔයගොල්ලන්ට ඒක තායිලන්ඩ් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකෙන් ෆිල් කරන්න පුළුවන් ෆ්‍රී ඔෆ් charge. ඒකේ ස්කෑම්ස් තියෙනවා සල්ලි ගෙවලා ෆිල් කරන ඒවට අහු වෙන්න එපා. අනිවාර්යයෙන් මේක ෆිල් කරද්දී ඔයගොල්ලන්ගේ ඩීටේල්ස් හරියටම දාන්න. මොකද ඒක සබ්මිට් කරාන් පස්සේ තායි ගවර්න්මන්ට් එකට යනවා ඒක. ඊට අමතරව ඔයගොල්ලෝ තායිලන්ඩ් වලට එද්දී බාත් 20000ක් ෂෝ මනි විදිහට තියාගන්න. මොකද හදිසියත් ඉමිග්‍රේෂන් ඔෆිසර්ස්ලා වගේ ඇහුවොත් ඔයා ඒක පෙන්වන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාට වීසා එක හම්බෙන්න නැති වෙන්න පුළුවන්. අපි එයාපෝට් එකේ ඉඳන් ග්‍රැබ් ටැක්සි එකක් හයර් කරගෙන තමයි අපි බුක් කරපු බවුමම්බුරි පතන් හොටෙල් එකට ආවේ. අපි මේ හොටෙල් එක බුක් කරේ අගෝඩා ඇප් එකෙන්. ඉතින් අපිට මේ රූම් එකට ගියා 2 nights වලට ඩිරාම් 200ක්. ඒ කියන්නේ රුපීස් වලින් 18000 20000 අතර වගේ. අපි මේ හොටෙල් එක බුක් කරන්න ප්‍රධාන හේතුවක් තමයි මේ හොටෙල් එකේ පූල් එක. ඉතින් අපි දවස් දෙකක් ඉන්න නිසා අපි පූල් එකයි ඒ අවට ලොකේෂන් උයි ඔක්කොම චෙක් කරලා තමයි මේ හොටෙල් එක බුක් කරේ. මේ හොටෙල් එකේ ෆැසිලිටි ගැන කතා කරනකොට ස්පා එකක්, ජිම් එකක්, රෙස්ටොරන්ට් දෙකක් වගේම ඉන්-රූම් ඩයිනින් ෆැසිලිටිස් උත් තියෙනවා. ඉතින් අපි හොටෙල් එකෙන් බ්‍රෙක්ෆාස්ට් ගත්තේ නැහැ. මොකද අපි දවස් දෙකේම උදේම එළියට යන්න අපි ප්ලෑන් කරන් හිටියේ. මොකද දෙවනි දවසේ අපි PP අයිලන්ඩ් යනවා. තුන්වෙනි දවසෙත් අපි කියන්නේ අපි චෙක් අවුට් වෙන දවසෙත් අපි උදේම චෙක් අවුට් වෙන්න හිතන් හිටියේ. මොකද මේ අපි ප්ලෑන් කරලා තිබ්බේ උදේම බැංකොක් යන්න. මට තව දෙයක් කියන්න අමතකුණා. මේ හොටෙල් එකට චෙක් ඉන් වෙනකොට ඔයගොල්ලෝ බාත් 3000ක් හරි නැත්නම් ඩොලර් 100ක් හරි ඩිපොසිට් විදිහට තියන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ චෙක් අවුට් වෙද්දි ගන්න පුළුවන්. මම තායිලන්ඩ් ගොඩක් හොටෙල් වල දැක්ක ඒ ප්‍රොසීඩියර් එක ෆලෝ කරනවා. ලස්සනයි නේද අපි බුක් කරපු හොටෙල් එක? එහෙනම් යමුද අපිත් එක්ක අපේ රූම් එක බලන්න? අපි බුක් කරේ සුපීරියර් කිං රූම් එක. ඉතින් අපි රූම් එකට එන්ටර් වෙද්දී ඔය විදිහට ලස්සන බෙඩ් එකක් දාලා අපිට ලස්සන වෙල්කම් එකක් දීලා තිබ්බා. ඇත්තටම ඒ අතින් බලද්දී නම් මේ හොටෙල් එකේ හොස්පිටැලිටි නම් වව්. මොකද අපි හිටපු දවස් දෙකේම අපි එළියට ගිහිල්ලෙද්දී අපේ රූම් එකේ අලුතෙන් බෙඩ් එකක් දාලා ලස්සනට රූම් එක arrange කරලා තිබ්බා. මෙන්න මේ විදිහට තමයි අපේ රූම් එකේ ඕවරෝල් view එක තිබ්බේ. අපි රූම් එකෙන් බෑග් ටික තියපු ගමන් අපි දෙන්න ගියා පොඩ්ඩක් සිටි එකේ ඇවිදින්න. අපි ෆ්ලයිට් එකෙත් නිදාගෙන ආපු නිසා ලොකු නිදිමතක් තිබ්බෙත් නැහැ. අනික දැන් එතකොට වෙලාව දවල් 12ට විතර ඇති. අපි දවල්ට කන්නත් ඕන නිසා අපි ගියා සිටි එකේ පොඩ්ඩක් ඇවිදලා කරලා බලන්න. අපි හිටපු හොටෙල් එකේ ඉඳන් පතොම් බීච් එකටත් ලොකු දුරක් නැහැ. ඒ වගේ මේ හරිය නයිට් ලයිෆ් එකත් ගොඩක් හැපෙනින්. ඔයගොල්ලෝ ඔක්කොම දන්නා වගේ බංගලා රෝඩ් එකේ එහෙම නැත්නම් පතොම් බීච් රෝඩ් එකක් තියෙන හොටෙල් එකේ ඉඳන් ඇවිදන් යන දුර.
ඒ ඔක්කොටම ළඟයි අපි මේ හිටපු හොටෙල් එක. ඉතින් ඒක ප්‍රධාන හේතුවක් මේ හොටෙල් එක බුක් කරන්න. ඉතින් ඒ ඇවිදන් යද්දී ඔයගලන්ට හම්බ වෙනවා ජංක්සිලෝන්. ඒ කියන්නේ පුකෙට් වල තියෙන ලස්සන මෝල් එකක්. ඒක ළඟ තමයි පතොන් බීච් රෝඩ් එකක් තියෙන්නේ. ඒ වගේම ජංක්සිලෝන් එකෙන් පාරෙන් අනිත් පැත්තේ තමයි සෙන්ට්‍රල් මෝල් එකක් තියෙන්නේ. එතනත් රෑට ගොඩක් හැපනින් නයිට් ලයිෆ් එක. එතන ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා, shops තියෙනවා. ඔයගලන්ට ඒ හරිය ඇවිදලා බලන්න පුළුවන්. ඉතින් අපි ඇවිදන් එන ගමන් මේ රෙස්ටුරන්ට් එක හම්බුණා. අපි ඉතින් එතනින් දවල්ට කන්න හිතුවා. ගොඩක් ආසාවෙන් හිටියා පට්තාය එකක් කන්න. ඉතින් මම පට්තාය එකකුයි මගේ වයිෆ් ඒගොල්ලන්ගේ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එක ඕඩර් කරගත්තා. අපි ලන්ච් එක අරගෙන පතොන් රෝඩ් එක දවල්ට කොහමද කියලා බලන්න ගියා. ඒ බීච් රෝඩ් එක දවල්ට නෝමල් රෝඩ් එකක් වාහන යනවා. රෑට තමයි පාර වහලා නයිට් ලයිෆ් එක පටන් ගන්නෙ. ඉතින් මේ වගේ තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පතොන් බීච් රෝඩ් එක දවල්ට මොන වගේද කියලා. සමහර රෙස්ටුරන්ට් බාර්ස් ඕපන් කරලා තියෙනවා. ඒ ලොකු හැපනින් එකක් නැහැ. රෑ 6න් පස්සේ හවස 6න් පස්සේ තමයි මේ රෝඩ් එකේ හැපනින් පටන් ගන්න. මම මේ වීඩියෝ එකේ අන්තිමටම රෑ වීඩියෝ එකකුත් දාන්නම් මේ පතුම් බීච් රෝඩ් එකේ. එහෙම නැත්නම් ඒකට කියනවා බංගලා රෝඩ් එක කියලා. ඒ පතුම් බීච් රෝඩ් එක ඉවර වෙන්නේ පතුම් බීච් එකෙන්. ඉතින් අපි දැන් පතුම් බීච් එකට ආවා. අපි හරි ආසාවෙන් හිටියා පැරාසේලින් කරන්න. ඉතින් අපි පතුම් බීච් එකේ දැන් අපි පැරාසේලින් කරන්න යන්නේ. පතොන් ගියොත් ඒක අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් ගන්න ඕන දෙයක්. ඉතින් මේ පතොම් බීච් එකේ පැරාසේලින් කරන්න ගොඩක් එතන කට්ටිය ඉන්නවා බෝට් තියාගෙන. ඔයගොල්ලන්ට ගිහිල්ලා කතා කරන්න පුළුවන්. ඒගොල්ලෝ මුලින් කියන්නේ හැබැයි ගොඩක් ලොකු ගාණක් ඔයගොල්ලන්ට බාගයෙන් කරලා ඔයගොල්ලන්ට ගාණ අඩු කරගන්න පුළුවන්. ඉතින් පැරාසේලින් එකේ ඔය වගේ තමයි view එක තියෙන්නේ. පට්ටම ලස්සන view එකක්. අපිට සෙට් උනේ සන්සෙට් එකත් එක්කම මාරම ලස්සන view එකක්. මං කිව්වා නේද මේක අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් කරන්න ඕන දෙයක්. පැරාසේලින් කරන්න ඇත්තට මේගොල්ලෝ මුලින්ම අපිට ගාන කිව්වේ බාත් 3500ක් දෙන්නෙක්ට. ඉතින් අපි ඊට පස්සේ කිව්වා බාත් 3500ක් කරි. මොකද අපි දැනගෙන හිටියා එතන මේ අනිවාර්යෙන් ගාන වැඩියෙන් කියනවා කියලා. ඉතින් අපි බාගෙන් කළා අන්තිමට බාත් 2200ට කැමති කරගත්තා. මේ කිලෝමීටර් 3ක් පැරාසේලින් කරන. ඒගොල්ලන්ගේ තියෙන ඔප්ෂන්ස් කිලෝමීටර් 2ක් 3ක් ඒ වගේ ඔප්ෂන්ස් තියෙනවා. ඔයගොල්ලෝ සිලෙක්ට් කරගන්න පුළුවන්. අනිවාර්යෙන් මතක තියාගන්න එතනට ගියාම ඒගොල්ලෝ කියන ගානට එකපාර කැමති වෙන්න එපා. ටිකක් ඒගොල්ලොත් එක්ක බාගෙන් කරාම අපි කියන ගානට ඒගොල්ලෝ කැමති වෙනවා. ඉතින් ඔය විදියට ඇවිල්ලා අපිව බීච් එකට ලෑන්ඩ් කරනවා. එතකොට එතන ටක් ගාලා කට්ටිය ඇවිල්ලා අපිව අල්ලගෙන අපේ ලොක්ස් ගලවලා අපිව රිලීස් කරනවා එතනින්. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් පතොම් බීච් එකේ සන්සෙට් view එක. පට්ටම ලස්සන view එකක් තියෙන්නේ. එතන ඔය වගේ ඇක්ටිවිටීස් යනවා. අපි ඉතින් උතෙන්ට වෙලා ටිකක් රෑ වෙනකන් බීච් එකටලා අපි රිලැක්ස් එකේ හිටියා. ඔයාලා පුකෙට් ගියොත් අමතක නොකර පතොම් බීච් එකේ සන්සෙට් එක බලන්න යන්න. ඊට පස්සේ රෑ 9:00 විතර ඉතින් අපි පතොම් බීච් එකේ ඉඳන් පතොම් බීච් රෝඩ් එකට ආවා. ඒ කියන්නේ බංගලා රෝඩ් එකට. අපි දවල් මේ රෝඩ් එකේ ගියාට අපිට රෑ යන්න හම්බුන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට දැන් ඊ රෑ වීඩියෝ එකත් අපි පෙන්නන්න මොන වගේද නයිට් ලයිෆ් එක පතොම් බීච් රෝඩ් එකේ කියලා. මේ බංගලා රෝඩ් එක. එහෙම නැත්නම් පතොම් බීච් රෝඩ් එක ගැන කතා කරොත් ඒගොල්ලෝ හවස 6ට තමයි මේ පාර වහලා සම්පූර්ණයෙන් මේ නයිට් ලයිෆ් එක පටන් ගන්නෙ. ඉතින් හවස 6 ඉඳන් පාන්දර 4 වගේ වෙනකම් මේක තියෙනවා. හැබැයි මම රෙකමන්ඩ් කරන්නේ ඔයගොල්ලන්ට යනවා නම් රෑ 10ත් පාන්දර 1ත් අතර යන්න කියලා. මොකද ඒක තමයි ගොඩක් පීක් ටයිම් එක මේ රෝඩ් එකේ. ඔයාලා ෆැමිලි එකත් එක්ක වගේ එන්න හිතන් ඉන්නවා නම් විශේෂයෙන්ම චූටි බබාලා එහෙම අරගෙන එහෙනම් යන්න කලින් පොඩ්ඩක් කන්සිඩර් කරන්න. මොකද මේ පතොම් බීච් රෝඩ් එක ඇඩල්ට් ඇක්ටිවිටීස් වලට ෆේමස් ඒරියා එකක්. ඒ වගේම තව දෙයක් තමයි මට කියන්න ඕනේ. ඔයගොල්ලෝ තායිලන්ඩ් ටුවර් එකක් ප්ලෑන් කරනවා නම් ඒගොල්ලන්ගේ පබ්ලික් හොලිඩේස් උත් පොඩ්ඩක් බලන්න. මොකද තායිලන්ඩ් වල පබ්ලික් හොලිඩේස් දවස් වලට මේ වගේ නයිට් ක්ලබ් එතකොට බාස් ඔක්කොම 24 hours වලට ක්ලෝස් කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සම්පූර්ණ රටේම ඇල්කොහොල් සර්ව් කරන එක පැය 24කට ඒගොල්ලෝ නවත්තනවා ඒගොල්ලන්ගේ පබ්ලික් හොලිඩේස් වල. විශේෂයෙන්ම බුද්දිස් පබ්ලික් හොලිඩේස් වල. මේ පාර ඉතින් මාරම හැපනින් පාරක්. ගොඩක් ලයිව් බෑන්ඩ් පර්ෆෝමන්ස් තියෙනවා. ඒ වගේම නයිට් ක්ලබ් බාර් ගොඩක් තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි මේ
තායිලන්ඩ් වල ගංජා ලීගල්. ඉතින් ඕගොල්ලන්ට කැනබි ෂොප්ස් ඒවා ගොඩක් බලා ගන්න පුළුවන් මේ රෝඩ් එකේ. ඉතින් ඔය විදිහට පතොම් බීච් රෝඩ් එකේ අපි ඇවිදලා අපි ආවා. මං කලින් කිව්වේ අර ජංක් සිලෝන් එක සෙන්ට්‍රල් මෝල් එක ගාව ස්ට්‍රීට් ෆුඩ් තියෙනවා කියලා. අපි එතෙන්ට ආව රැටත් කන්න කියලා හිතාගෙන ස්ට්‍රීට් ෆුඩ් try කරලා බලන්න. ඔයාලත් තායිලන්ඩ් ගියොත් අනිවාර්යයෙන්ම try කරන්න ඕන දෙයක් තමයි තායි ස්ට්‍රීට් ෆුඩ් කියන්නේ. මෙතන ස්ට්‍රීට් ෆුඩ් විතරක්ම නෙමෙයි. ඔයගොල්ලන්ගේ තායි ටුවර් එක රිමාකබල් වෙන්න ඔයගොල්ලන්ට මොන හරි සුවිනියර්ස් ගන්න ඕන නම් ඒවටත් මෙතන ඕන තරම් shops තියෙනවා. ඉතින් ඔයාලට ඉස්සරහටත් මේ වගේ travel video බලන්න ආස නම් අපේ channel එකට subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා. අපි ඉතින් මෙතනින් ඩිනර් එක අරන් අපේ තායිලන්ඩ් වල පළවෙනි දවස මේ විදියට එන්ඩ් කරා. ඔයාලට තායිලන්ඩ් ටුවර් එකක් ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ වීඩියෝ එක පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඕගොල්ලන්ගේ ඕනම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න අපි ලෑස්ති. Bye guys, see you soon.